මට කිව්වේ ඉස්සලම මේ I am very comfortable with my mother language, so I'll give my speech in Sinhalese. මට ඉන්වයිට් කළේ මේ අධ්‍යක්ෂකතුමා නිෂ්පාදකතුමා වගේම කට්ටිය ඇවිල්ලා පානපත්තු කරලා ෆිල්ම් එක බලලා යන්න කියලා. මේ ස්පීච් එකක් දෙනවා කියලා කිව්වේ නෑ. ඒකට ලෑස්ති වෙලා හිටියේ නෑ. හැබැයි මම කියන්න ඕන මම මේ මම හිතන්නේ මෙතන ඉන්න කට්ටියටත් වඩා මම හිතන්නේ මම ටැමිල් ෆිල්ම් බලනවා ඇති. මම ටැමිල් ෆිල්ම් ෆෑන්. ඉතින් මං හරි ආසාවක් තිබුණා මේ දෙමළ සිනමාවට. ඉතින් ඒ කාලේ ඉඳලම මම දන්න විදිහට අපේ නළුලියෝ මිනවරා නාට්‍ය කණ්ඩායම රුක්මනි දේවී ඩිජාමාන්ලා ඉන්දියාවට ගිහලා තමයි ෆිල්ම් කරේ. ෆිල්ම් ස්ටුඩියෝ වල වැඩ කළේ. ඉතින් ඒ කාලේ ওই කෝ ප්‍රොඩක්ෂන් ගොඩක් තිබුණා. ඒ තියෙද්දි දැන් අලුතෙන් මේ පටන් ගත්ත එක නම් මට හරිලා අදිරන් කියන ෆිල්ම් එක හීරෝ ලංකාවේ හීරෝයින් ලංකාවේ ස්ක්‍රිප්ට් එකේ ඩිරෙක්ටර් ලංකාවේ ආශක්තියක වැඩ කරලා තිබුණා කිව්වා. ඉතින් මේ ප්‍රවණතාවය හරි වටිනවා. මමත් පෞගේ ටික මගේ ගඩාවේ ෆිල්ම් එකෙත් වැඩ කළේ සියරම ඉන්දියාවේ ගිහිල්ලා. ඉතින් ඉන්දියාවේ ගිහිල්ලා 94 ඉඳන් වැඩ කරනවා අපි. මට මතකයි ලයිකා ප්‍රොඩක්ෂන් එකේ මිස්ටර් සුභාස්කරන් ගෙන්ට මම කිව්වම රජිනිකාන්ත් සුපර්ස්ටාර් හම්බෙන්න ඕන කියලා. මම එක්කන් ගියා ගෙදරට. ගෙදරට ගියාම ඉතින් මගේ සුපර්ස්ටාර් හිටියේ ඉස්සරහ පුටේට වාඩිලා. මේ මම මොකදේසෝ ඉදියාර කියලා හුවා. ඒකට නඩික from ශ්‍රී ලංකා කියලා කිව්වා. මේක රසික කියලා කිව්වා. ඊපස්සේ මෝරු සාප්පාඩ කියලා කිව්වා. ඉතින් මට මෝරු ටිකක් දුන්න බොන්න. ඊට පස්සේ සෙල්ෆි එකක් ගත්තා. ඒ සෙල්ෆි ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් මගේ තාම ආස නළුවා තමයි සුපර්ස්ටාර් රජිනිකාන්ත්. එයා තමයි තාම ආස නළුවා. ඊට පස්සේ තලපති විජේටත් ආසයි. නමුත් එයාට කච්චිතීව් කියන කතාව කියනෝ කේටෙනවා දැයි කියලා හිතනවා. හරි ආදරෙන් හිටියා යාගේ ෆිල්ම් බලන්න. ඊට පස්සේ එයා මේ ලංකාවේ කෙනෙක්ව බැඳලා ඒ ගිහිල්ලා අපිට බයින් එකට දැන් ටිකක් හිතට ඉඳලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කියන්න ඕනේ ගිහිල්ලා මේ තමිල් කමියුනිටි එක අනේ අපි we love you තලපති විජේ but don't ask for Kachati Island from us. ඉතින් යාගේ අලුත් ෆිල්ම් එකක් තියෙනවා ජනනායක අපි ඒකත් බලනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ප්‍රවණතාවය හරි වටිනවා. මේ වගේ තව ෆිල්ම් හැදිලා ලංකාවේ ටැමිල් ෆස්ට් ටයිම් මම හිතන්නේ මේ ඩිරෙක්ටර් ෆස්ට් ටයිම් තමයි ටැමිල් වලින් අපේ